සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ අපේ YouTube channel එකට. මම short video එකක් දාලා තිබ්බා YouTube එකෙන් tracks download කරන්න යන්න එපා කියලා. එහෙම download කරාම track එකේ audio quality එක loss වෙනවා කියලා. ගොඩක් අයකට comment කරලා තිබ්බා. සමහර අය කියලා තිබ්බා එහෙම වෙන්නේ නැහැ. ඒ quality එකෙන්ම track එක අපිට ගන්න පුළුවන් කියලා. ඉතින් අද මම ඔයගොල්ලන්ට audio spectrum analyzer tool එකකින් මේක ඇත්ත නැත්ත පෙන්වන්න තමයි යන්නේ. එතකොට ඔයගොල්ලන්ට clear idea එකක් ගන්න පුළුවන්. lossless audio එකක් කොහොමද තියෙන්නේ? legit 320 kbps mp3 file එකක් කොහොමද තියෙන්නේ? YouTube එකෙන් ගන්න audio file එකක් කොහොමද තියෙන්නේ කියන එක ගැන idea එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් YouTube එකෙන් track එකක් download කරන එක මොන විදියට ඔයාලට බලපානවද කියන එක. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේක analyze කරන්නේ. මේ analyze එක භාවිතා කරලා ඔයාගේ audio files check කරගන්නේ කොහොමද කියලා. හරි. මම දැන් මෙතන ready කරන් ඉන්නවා audio files තුනක්. පළවෙනි එක තමයි FLAC කියන format එකේ තියෙන lossless audio file එක. මේක ගොඩක් දුරට wave file එක හා සමානයි. හැබැයි wave file එක තමයි උඩම level එකක තියෙන්නේ. ඊට පස්සේ අපිට යන්න පුළුවන් හොඳම compression method එක තමයි FLAC කියන එක. ගොඩක් DJs ලා use කරන්නේ FLAC files. මොකද FLAC files use කරන එකෙන් storage එක ගොඩක් දුරට save කරගන්න පුළුවන්. සහ මේක lossless audio method එකේ තියෙන්නේ. එතකොට ඔයාලගේ file එකට ලොකු compression වැටෙන්නේ නැහැ. සාමාන්‍ය දුරට compression එකකින් තමයි මේ FLAC file එක හැදෙන්නේ. එතකොට wave file එක තමයි අපි best quality එකක් විදියට සලකන්නේ. ඉතින් මම ඒකට අද FLAC file එකක් තෝරගෙන තිනවා. දැනට අපි එකම song එකේ files තුන වෙන් කරගෙන තිනවා. FLAC file එකයි YouTube 320 kbps download කරපු file එකකුයි ඒ FLAC file එකේම legit 320 mp3 file එක. අපි බලමු මේ file තුනෙන් කොහොමද මේ spectrum analyzer එකේ අපිට details පෙන්වන්නේ කියලා. හරි. මේක තමයි මම use කරන spectrum analyzer එක. එතකොට මේකේදී ඔයගොල්ලන්ට audio එකේ තියෙන details ප්‍රමාණය loudness එක හැමදේම measure කරගන්න පුළුවන්. අපි දැනට FLAC file එක load කරගෙන බලමු කොහොමද ඒකේ details තියෙන්නේ කියලා. හරි. මේ දින අපි load කරගත්ත FLAC file එක. එතකොට මෙතන උඩින් ඔයාලට පෙන්නනවා මේ FLAC file එකේ burn කරපු details ටික. එතකොට මෙතන පෙන්නනවා FLAC කියලා. එතකොට free lossless audio codec. මේකේ long form එක. ඊට පස්සේ මේක export කරපු hertz ගන්න පෙන්නනවා. මේක 44100 hertz වලින් තමයි මේක export කරලා තියෙන්නේ. මේක 16 bit file එක. හරි. ඔයගොල්ලෝ මේ වම් පැත්තෙන් පෙන්නන්නේ මේකේ පෙන්නන hertz ගන්න. හරිද? මේක 22 kHz වෙනකම් පෙන්නනවා. ඊට පස්සේ මෙතන bottom line එකේ පෙන්නනවා මේ track එකේ duration එක. ඒ කියන්නේ මේ track එක පටන් ගන්න තැන ඉඳන් මේ ඉවර වෙන තැන. මේ මැද drop එක. එහෙම තමයි මේ පෙන්නන්නේ. ඒතකොට මේ track එක පුරාම දුර details ටික මෙතනින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ දකුණු පැත්තෙන් පෙන්නනවා මේකේ තියෙන loudness level එක. මේ උඩින්ම තියෙන 0 dB. එතකොට මේ FLAC file එක අපිට idea එකක් ගන්න පුළුවන් මේ FLAC file එක හොඳ quality එකේ හොඳ details තියෙන file එකක් කියලා. මොකද මේකේ උඩට වෙනකම්ම details පෙන්නනවා. හරිද? සාමාන්‍යයෙන් YouTube එකෙන් download කරපු mp3 file එකක් වගේ නම් මෙන්න මේ හරියෙන් audio එක cut වෙනවා. ඉතින් මේක කිසි ප්‍රශ්නයක් නැතුව හොඳ large setup එකක play කරන්න පුළුවන් file එක. අපි ඊට පස්සේ මේකට import කරගමු legit 320 file එක. ඒ කියන්නේ මේ FLAC file එකේම conversion එකකින් හදපු 320 file එක. YouTube එකෙන් download කරගත්ත එක නෙමෙයි. හරි? දැන් මම ඒක open කරගන්නවා. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා mp3 compression එකෙන් compress වුණාට පස්සේ කොහොමද ඒ mp3 file එක පෙන්වන්නේ කියලා. හරිද? මේකේ details සාමාන්‍යයෙන් 16 kHz වලින් cut වෙලා තියෙනවා. ඊට පස්සේ සමහර build ups වල ඒ වගේ තියෙන පොඩි details ටිකක් සාමාන්‍ය 20 kHz වලට වෙනකන් ගිහිල්ලා තියෙනවා. ඒ අතරින් පතර සමහර පොඩි details ටිකක් ඒ අතර පෙන්වනවා. ඉතින් මේ file එකත් ගොඩක් දුරට සාර්ථක file එකක්. ඉතින් මේකත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් හොඳ setup එකක play කරන්න පුළුවන්. ඉතින් legit 320 file එකක් play කරන එකේ වාසිය තමයි මේක. file size එක පොඩි වුණාට quality එක ගොඩක් දුරට හොඳයි. දැන් ඔයගොල්ලන්ට idea එකක් තියෙනවා මේකේ file එකක් කොහොමද අපි test කරලා බලන්නේ කියලා. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ audio files දාලා මේ විදිහට test කරලා බලන්න. අපි දැන් යමු YouTube එකෙන් අපි download කරගත්ත file එක test කරලා බලන්න. එතකොට මේ song එකේම YouTube එකෙන් download කරගත්ත song එක තමයි මේ තියෙන්නේ. හරිද? මම දැන් ඒක drag and drop කරගන්නවා software එකට. දැක්කද? දැන් ඔයගොල්ලන්ට පේනවා YouTube එකෙන් download කරපු file එකට වෙලා තියෙන දේ. ඒකේ 16 kHz වලින් ඔක්කොම details compress වෙලා තියෙනවා. ඉතින් මෙතනදී අපි බැලුවොත් මේකේ පෙන්නනවා 320 kbps 44100 Hz 2 channel audio file එකක් කියලා. හැබැයි audio details සම්පූර්ණයෙන්ම මේකේ drop වෙලා ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට දැන් visually පේනවා මේ file එකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේක කණෙන් අහලා ගොඩක් අයට තේරුම් ගන්න අමාරුයි. ඒකයි මම මේ විදිහට software එකකින් පෙන්නුවේ මේක. ඉතින් දැන් අපි ආයේ මේක load කරලා බලමු. legit 320 file එක කොහොමද තියෙන්නේ කියලා.
පේනවනේ ඒ ෆයිල් එක හොඳ quality details තියෙන ෆයිල් එක. මම කොඩ් එක කියවුවා 320 kbps 44100 ෆයිල් එකක්ම තමයි. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඔරිජිනල් legit 320 kbps ෆයිල් එකයි YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ෆයිල් එකයි වෙනස. මේ දෙක. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරපු ෆයිල්ස් මේකට දාලා ටෙස්ට් කරගන්න. ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් කොච්චර දුරට details මේ software එක ඇතුලේ ඕගොල්ලන්ට පෙන්වනවාද කියලා. එහෙම කළා ගොඩක් details අඩු ෆයිල් තියෙනවා නම් ඒවා delete කරලා දාලා අලුත් ෆයිල් පුළුවන් නම් ඒකට රීප්ලේස් කරගන්න. ඉතින් මේ විදිහට මේ software වලට යූස් කරන්න පුළුවන්. ඉතින් මම ආයෙමත් කියන්නේ YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරන එක දෙපාරක් හිතලා කරන්න. සාමාන්‍ය ඉවෙන්ට් කරන කෙනෙක්ට නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලොකුවට. හැබැයි ඔයගොල්ලෝ large crowd එකකට play කරනවා නම් අනිවාර්යෙන් මේක කොහේලේ හරි බලපාන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. මේ වගේ වීඩියෝස් ටිකක් බලන්න ඕන නම් අනිවාර්යෙන් අපිව subscribe කරගෙන යන්න. ඔයා DJ field එකේ ඉන්නවා නම් මේ ටෙක්නිකල් දැනගන්නම ඕනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.